Hello කස්ටිය welcome to back to my YouTube channel. අදත් මම ඔයාලට පොරොන්දු වෙනා වගේම ගෙනවා සුපිරි සීක්වල් ලොකේෂන් එකක් බස් සිංගල් සිමිලේටර් ගේම් එකේ. මේ ගේම් එකෙත් මම ඔයාලට කලින් ලොකේෂන් එක ගියා වගේම හොරර් ලොකේෂන් එකක් බලන්න බෑ. ඊට වඩා දුර ලොකේෂන් එකක් යන හැබැයි දුර වගේම ඊටත් වඩා බය හිතෙන මෙහෙම දෙයක් ඇතර තියෙයිද කියලා හිතා ගන්නවත් බැරි ලොකේෂන් එක යන්නේ. මගේ වීඩියෝ එක බලන්න කලින් මම කියනවා මේ මගේ YouTube channel subscribe කරන්න නැත්නම් subscribe කරන්න like කරන්න comment කරන්න ඔයාලගේ අදහස් වෙන මම වීඩියෝස් කියනවා. අද අපි වීඩියෝ එකට යන්. ඔයාලා මෙන්න මේ නගර දෙක හොදලා බලා ගන්න ඒක තෝරගන්න තියෙනවා ඔයාලට. අන්න දැන් මැප් එක ලෝඩ් වෙනවා අපි යන්කෝ. මට දෙයක් කියන්න පුළුවන් නයිට් මූඩ් එක දාගන්න. නයිට් මූඩ් දැම්ම නැත්නම් එහෙම මේ ඔයා වැඩක් නැහැ. හොල්මන පේන්නේ නැහැ. වැඩක් නැහැ නේ හොල්මන පේන්නේ නැහැ නයිට් මූඩ් දැම්ම නැත්නම්. ඒකින්ද නයිට් මූඩ් දාගෙන යන්න මේක පොඩ්ඩක් දුර ලොකේෂන් එකක් ඉඳන් මම ස්පීඩ් එක වැඩි කරලා වීඩියෝ ගවනවා. හැබැයි ඔයාලා ස්කිප් නොකර බලුවොත් තමයි යන්න පුළුවන්. මොකද හිතාගන්න බැරි තැනින් හරවල තමයි මේ ලොකේෂන් එකට යන්න තියෙන්නේ. එහෙනම් අපි ලොකේෂන් එක හම්බෙමු. හරි හෙලෝ කස්ටිය ඔන්න මං ආයේ ආවා.
දැන් අපි ගොඩක් ළඟ ලොකේෂන් එකට ලොකේෂන් හොයන තව ක්‍රමයක් තියෙනවා. දැන් ඔයගේ මැප් එකේ දකුණු පැත්තේ උඩ මැප් එකේ තියෙනවානේ දකුණු පැත්තට පාරවල් දෙකක්. දැන් පළවෙනි පාර පාස් කරානේ. පාස් කරන් දෙවෙනි පාර තමයි අපි යන්න ඕනේ. පළවෙනි පාර යන්න පුළුවන් වල මේ මැප් එකේ ඒ තැන මතක තියාගන්න. ඉතින් දෙවෙනි පාරෙන් අපි දකුණට දාගන්න ඕනේ. දැන් ඔය තියෙන දෙවෙනි පාර. අර පැත්තේ යන්න බෑ. මේ පැත්තෙන් ගිහත් වටයක් ආයෙ එන්න ඕනේ. මෙන්න මෙතනින් තමයි තොරෙන්න ඕනේ. අපි දැන් යන්කෝ පොඩ්ඩක් චුට්ට දුර යන්න තියෙන මේ ඔයාලා බලාගත්තේ නැත්නම් යන්න වෙන්නේ නැහැ. ඇයි කියලා ඔයාලට තව විනාඩි 5කින් විතර තේරෙයි. ඔන්න ඔතනින් මමට දාන්න ඕනේ. ඔතනින් මමට දාලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔතනින් මමට දාලා ඔන්න පොඩි පාරුත් මමට දාන්න ඕනේ. එතනින් මමට දානවා ලොකේෂන් එකට එන්න. ඒකෙන් එක තමයි මම කිව්වේ ස්කිම් නොකර බලන්න ඕනේ කියලා. අපි ඇතුලේ කැම්මෙන් බලමු. මේක තමයි පාර. මෙතනත් දැන් කිව්වොත් එනම් පාලම් දෙකක් තියෙනවා. මේ පැත්තට මේ දැන් ස්ටේෂන් එක තියෙන්නේ මේ මෙතන මැදින් එහා පැත්තේනේ. ඔය ඉතින් පළවෙනි පාලම. දැන් දෙවෙනි පාලම තමයි අපි නවත්තන්න ඕනේ. දෙවෙනි පාලම තමයි මේ යුතුය හොරම ළඟට යන්න පුළුවන් අපිට. ඉක්මනටම. අර පැත්තෙන් ගෙත් තොටයක් තමයි. අපි දැන් අන්න දෙවෙනි පාලම දැන් නවත්තගමු මීට ලස්සන්ට. බහින්න බෑ එතන බ්ලොක් වෙලා අපි තව ඩිස්ටර්බ් කරලා නවත්තගමු. අන්න අපි දැන් ලොකේෂන් එකට වෙලා ඉන්නේ. මම වෙයි ලයිට් එකකුත් ගහගත්තා. දැන් නයිට් ලොකේෂන් එක යන හින්දා පොඩ්ඩක් බයත් හිතෙන්න ඕන හින්දා එකක් දැන් පොඩි ඇස් එකක් කොරල් ගතියක් වගේ. very good. මොනවතරින් දැන් අපි පාර්ලිමෙන් එහා පැත්තට යන්න ඕන. ඒ උතනින් දකුණට දාගෙන ඉස්සරහම මමට දාගන්න. වහිනවත් එක වන්නන් දැන් බයත් එක අමුතුම සද්දත් එනවා. ඔයාලට දැන් අහේම ඇති. මේක නම් මේ පොඩි කඩේ මේ ගෙවල් පේජ් එක මේ පැත්තවල දාපු ගෙවල් පේජ් එක වගේ. අන්න ඔය පූර්වයේ දැන් තියෙන මේ දාලා තියෙන ජාවා දුම්රිය ස්ථානයේ හෙන්රි මැක්ලන් පොයින්ට්. එයාගේ උපන්දිනේ තමයි උතන දාලා තියෙන්නේ. හරිද? හරින්න ඕනමනේ. මෙයා දැන් බලන්න ආවේ. එයාගේ උපන්දිනේ එයා මම බැලුවා සර්ච් කරලා මේ chat gpt එකෙන්. ඒතර එයා කියන දේ එයා තමයි ඉන්දුනීසියා නටන්න එපා. ඉන්දුනීසියාවේ කෝච්චි හදන එකේ හොඳ ඉංජිනේරුවෙක් මේ කෝච්චි හදන ස්ටේෂන් කෝච්චි හදන එකේ හොඳ ඉංජිනේරුවෙක්ලු එයා. එයාගේ උපන්දිනේ තමයි අතර ගහලා තියෙන්නේ. මෙයා තමයි බලන්න හොල්මන් අපිට ළඟට යන්න දෙන්නේ නැහැ. ඒකේ අවුල. තව විශේෂ දෙයක් මේක නයිට් මෝඩ් එකම විතරයි පේන්නේ. මොකද්ද ඩේ આવොත් පේන්නේ නැහැ. ඩේ આવොත් හොල්මනක් නැහැ උතන. නයිට් આવොත් විතරයි තියෙන්නේ. හරි ගයිස් මේක තමයි වීඩියෝ එක. බයි ඊළඟ වීඩියෝ හම්බෙමු.